මේ අතර මම කියන්න කැමති වංචා දූෂණ ගැන. මම කියන්නේ එකයි. කවුරුවත් හැංගෙන්න හදන්න එපා. නීති වල රින්ගන්න යන්න එපා. කරුණාකරලා නීතියට අවනත වැඩ කරන්න මම ඒගොල්ලන් ඉල්ලයි. දැන් එක ප්‍රබල අමාත්‍යවරයෙක් දැන් එන්නේ නඩුවට එන්නේ. ඔය හිටපු මුදල් ඇමති. ඒ මුදල් ඇමති නඩුවට එන්නේ. දැන් 21ක් නඩුව තියෙන බලමු මොකද වෙන්නේ කියලා. නඩුවට එන්න ඕන. නඩුවට මුහුණ දෙන්න වැරදි නැත්තම් යන්න. අපි කිසිදු අධිකරණයකට කිසිදු විනිසුරුවෙකුට බලපෑම් කරන්න අපි අපේක්ෂාවක් නැහැ. අපි විනිසුරුවන්ට සහ ඒගොල්ලන්ට අපි එළියේ ඉඳන් අපේ ආදර්ශෙන් දීලා තියෙනවා. ඔයගොල්ලන්ට නීතිය ඉටු කිරීම සඳහා අවශ්‍ය නිදහස් පරිසරය හදලා දීලා තියෙනවා. කිසිදු මා දැක්ක මෙතන විනිසුරුවන් පිළිබඳ චෝදනාවක් එල්ල වෙනවා. ඒ කිසිවක් අපේ කාර්යයක් නෙවෙයි. ඒ සඳහා අධිකරණ විහිළුවක් තිබෙනවා. ඒ විහිළුව ඇතුලේ මම දන්නවා සමහර සිදුවීම් සමහර විනිසුරුවරුන්ගේ ඒ අදාළ කමිටුව මොකද්ද අධිකරණ සභාව සභාව ප්‍රශ්නේ කියලා මම මේකට මොකද කරන්න කියලා අහපුවාම විනිසුරුවෝ කියනවා මම එනං ඉල්ලාස් වෙන්නම් කියලා. එහෙමයි වෙලා තියෙන්නේ. සමහර අය ප්‍රශ්නේ කියනකොට ඉල්ලාස් වෙන්න එකඟතාවය පළ වෙනවා. ඒගොල්ලෝ දන්න ප්‍රශ්නේ බරපතලකම. එහෙමයි මේ සිදුවීම් සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලන සිදුවීම් නෙමෙයි. අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාවගේ යම් අවිශ්වාසයක් ඇති වෙලා තිබුණා. අකාර්යක්ෂමතාවය පිළිබඳ සමහර සිදුවීම් පිළිබඳ තිබුණා. ඉතින් අධිකරණ පද්ධතියත් ඒ නිසි වගකීමට ගොඩනැගීම සඳහා වර්තමාන කටයුතු කරමින් තිබෙනවා. ඒගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුවකද අමුතු පාර්ලිමේන්තු විපක්ෂයක විතර ඉන්නේ. මෙතන ඉන්න හැම වෙලාවෙම දූෂිතය වෙනුවෙන් කතා කරන, කුඩු ව්‍යාපාරික වෙනුවෙන් කතා කරන, නේද? වැඩ කරන නිලධාරීන්ට බනින, වැඩ කරන නිලධාරීන් චෝදනාවට ලක් කරන විපක්ෂයක තියලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි මේ හැම ශේස්ත්‍රයක්ම නිසි පරිදි යථාවත් බවට ඒ ආයතනයන් පිහිටවීමේ අරමුණ ඒ ආයතනයට නීතිමය වශයෙන් පවරා දී තියෙන වගකීම් ඉටු කිරීමට සමත් වෙන රාජ්‍යයක් අපි ගොඩනගනවා.